හැලුනි ඉතින් අද අපි හඳුනාගෙන මේ වීඩියෝ එක කරන්නේ මම මේ භාවිත ගැන වෙන වීඩියෝ එකක් ඉස්සරහට අනිවාර්යෙන් කරන්නම් සහ මේකෙදි සමහර වර්ග මේ ගැන ඔයගොල්ලෝ ගොඩක් අය දෙනා මේක ගැන දන්නවා ඇති කියලා හිතනවා මේකේ වර්ග හඳුනා ගැනීම හැකියාවක් ඇති කියලා මම හිතනවා කොහොමද මම මෙතන මේ ගැන හඳුන්වා දීමක් කියන්නේ මේ සයන්ටිෆික් නේම් එකත් එක්ක මම ඒ ටයිප් කරලායි අදාළ පොඩි විස්තරයක් තියෙනවා ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිප් කරලා දාලා තියෙනවා ඒතර ඔයගොල්ලන්ට ඒක කියවලත් ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් ඉතින් මෙතනදී අද අපි පෙන්වන්න යන්නේ කරඹ වර්ග 3 එහෙම නැත්නම් දන්නවගේ ජැම්සන් කියලා කිව්වම දන්නවනේ ජැම්සන් කියන්නේ පිට රටේක සහ දේශීයව අපිට කරඹ විශේෂ දෙකක් හම්බ වෙනවා ඒ දෙකත් එක්ක වර්ග 3ම කියන්නේ අපිට ලංකාවේ මේ වෙනකොට කරඹ විශේෂ 3ක් ඒ කියන්නේ අර තව වර්ග කිහිපයක් ඔය පැණි කරඹ ඔය වගේ දේවල් ටිකක් පස්සේ ලංකාවට ආවා ඒ වුණාට අපිට ඉස්සර ඉඳන් අපිට දැක ගන්න පුළුවන් කමක් තිබ්බ විශේෂ 3ක් තියෙනවා ඒ අතරින් දෙකක් තියෙනවා දේශීය ඒ දේශීය දෙක අතරිනුත් එකක් තියෙනවා දුර්ලභ විශේෂයක්. ඉතින් ඒ වර්ග තුනක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔය channel එක අලුත් එක්ක කෙනා subscribe කරලා එකතු වෙන්න. ඉතින් මෙතනදී මුලින්ම පෙන්නන ඔයගොල්ලෝ මම නම් ටික type කරලා දාලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට ඒ ගැන idea එකක් ගන්න පුළුවන්. හීන් කරඹ කියන විශේෂය සහ මහා කරඹ කියන විශේෂය ඊට පස්සේ හැමෝම දන්න ජැම්සන් කියන විශේෂය. දැන් හීන් කරඹ කිව්වමත් ඒක ගොඩක් දෙනා දන්නවා. කොළ වලින් වෙනස අඳුර ගැනීම හැකියාවක් තියෙනවා. සහ මේ විශේෂ තුනේ වෙනස්කම් අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් කොළ වල තියෙන හැඩය සහ මල් වල තියෙන වෙනස්කම් එක්ක. කොහොමත් කොළ ටික බැලුවම පොඩ්ඩක් අපිට වෙනස්කම් ටික අඳුර ගන්න ලේසි. සමහර අය මෙතනදී මහා කරඹ කියලා ජැම්සන් වලට කියනවා. ඉතින් සමහර අය කියන්නේ පොඩි පිරිසක් විතරයි ඒ දේ කරන්නේ. ඒ වුණාට මහා කරඹ කියලා වෙනම විශේෂයක් අපේ ලංකාවේ තියෙනවා. ඒක දේශීය විශේෂයක්. දේශීය වුණාට තරමක් දුර්ලභයි. හීන් කරඹ කියන එක නම් දේශීය වුණාට දුර්ලභ නෑ. ඒක නම් ගොඩක් තැන් වල තියෙනවා හොයාගන්න ලේසි සහ පැලේ පොඩි කාලෙදිම වගේ මල් ඇවිල්ලා ගෙඩියෙන්න පටන් ගන්න ශාකයක් තමයි හීන් කරඹ කියන විශේෂය. ජැම්සන් කියන එක ගත්තත් මේකට පොඩ ලොකුට හැදෙන්න ඕනේ ගෙඩිය හැදෙන්න. ඉතින් අර දේශීයව තියෙන හීන් කරඹ එක ගෙනහල්ලා කොහෙන් හරි ඔයාලට හිටව ගන්න පුළුවන් නම් වටිනවා. මොකද ඒකේ පොඩි කාලේක වුණත් කියන්නේ පෝච්චියේ වුණත් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒතකොට ඒකේ පොඩි කාලේම අපිට මල් එනවා ගෙඩිත් එක්ක. ඉතින් ඉඳ දින කෙනෙක් බීමට හිටව ගත්තාම හොඳයි. ඒතර ගොඩක් පළදාවක් ඉක්මනින් ගන්න පුළුවන්. ඉඳ නැති කෙනෙක්ට පෝච්චියේ වුණත් තරමක් විශාල පෝච්චියක තියෙන තැනක හිටව ගන්න පුළුවන් හීන් කරඹ එක. මහා කරඹ එක තියලා ලොකුට හැදෙනවා. ටිකක් ලොකු පඳුරක් වගේ හැදෙනවා. ගෙඩියෙන්න සාමාන්‍ය ටික කාලයක් යනවා. ඉතින් මේ විශේෂ තුනින්ම ගත්තොත් ඉක්මනින්ම ගෙඩියෙන්නේ හීන් කරඹ කියන විශේෂය. එතන මෙතනින් හීන් කරඹ සහ මහා කරඹ කියන විශේෂ දෙක කියන්නේ කරඹ විශේෂ දෙක දේශීයයි. එතනිනුත් මහා කරඹ කියන එක දේශීය ගොඩක් දුර්ලභ විශේෂයක්. ඉතින් මේ මහා කරඹ කියන එකේ ගෙඩිය අනිත් විශේෂ දෙකට වඩා වෙනස්. මොකද අර උගුරැස්ස ගෙඩියක් වගේ තමයි ගෙඩිය එන්නේ මහා කරඹයේ. සහ උගුරැස්ස ගෙඩිය වල තරමක් විතර චුට්ටක් ලොකුයි ඒ ගෙඩිය. ඉතින් මම සයන්ටිෆික් නේම් එක කොහොම ටයිප් කරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනින්ද ඔයාලට එතනින් බලාගෙන ඒක පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා හරි ඔයාලට මේ ගෙඩිය වල තියෙන වෙනස්කම් ටික බලා ගන්න පුළුවන්. අර මහා කරඹ එක හැරුණාම හීන් කරඹ සහ ජැම්සන් කියන එකේ ගෙඩිය වල තරමක් ස්වරූපේ එකයි. ඒ වුණාට ගෙඩිය වල ප්‍රමාණයන් වෙනස්. ඉතින් ඔයාලට ගස් තුන ඔහොම පෙන්නගෙන යන්නම් මේ ෂෝට් වීඩියෝ එක. ඔයාලට ගස් තුන දැක්කම ඔයගොල්ලන්ට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි මේ මහා කරඹ එකේ කොළ නිකන් අර පිච්ච වැල් වල තියෙන කොළේ වගේ කියලා පොඩ රැවටෙන්න යන්න බෑ. මේකේ කටු තියෙනවා. මේකට ටික විශාල පඳුරක් වගේ හැදෙන විශේෂයක්. හරි එහෙනම් ඉතින් මෙතනින් මම මේ ටික ඉවර කරන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා අයිඩියා එකක් ගන්න. මම සයන්ටිෆික් නේම් ටික ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නේ. ඒතර ඔයගොල්ලන්ට ඒක බලලා සර්ච් කරලා බලලා ඔයගොල්ලන්ට මේ තියෙන අනිත් වෙනස්කම් ටික බලා ගන්න පුළුවන්. ඒ වුණාට හීන් කරඹ සහ මහා කරඹ එකේ භාවිත කිහිපයක් තියෙනවා. දේශීය ශාක විශේෂ දෙයක් සහ වෙදකම යොදා ගන්න අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ගැන මම ලොකු විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්නම්. channel එකට ටච් කරගෙන subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.